Hero FM. What the rule? ශාස්ත්‍ර අටපෙති හස්තරේකා සාත්තර භූපති කණ්ඨ සූත්‍ර රඝුපති යන ත්‍රිත්ව එන්නත් සම්මානයෙන් පිදුම් ලැබූ ගැටහැත්තේ බෝඩිං වාසී අසිරිමත් ආතල් සුරං කනේමයිල්ගේ තොරලොක් හෝන්ස් හරස් පරීක්ෂක චිත්‍රපට කතාමාලාවේ 87 හැවිරිදි 87 වෙන්න පස් කන බින් ඌරා The past year of the Bing Pork. ඩොක්ටර් මැට්සන් අපි හිතනවට වඩා මේ ප්‍රශ්නේ බොහොම දුරදිග ගිහින් තියෙනවා වගේ. ඒක හරියටම හරි. දැන් මේ බිත්තර අපේ වාටිය කර වෙලා මදි. එතකොට දාලා තියෙන බිත්තරේ කොස්සෙටියක් විතර එකක් නේ. අනිත් එක බිත්තරේ උඩින් පෙපර් සෝල්ට් කුඩු ඉහලත් නෑනේ. පෙපර් සෝල්ට් බැරි නම් අඩු ගානේ ලුණු කුඩු ගම්බිරිස් කුඩු ටිකක් ගිහපන්. ඒකත් නෑ. අන්තිමයි. බිත්තර අපේ ප්‍රශ්නේ බොහොම දුරදිග ගිහින් තියෙන්නේ. That is correct Mr. Horns. ඩොක්ටර් මැට්සන්. ඔව් මචං. බඩල හරියෝ. ඔව් මචං හරි ඉතින්. මම කියන්නේ කේමල් බිත්තර අප්පයක් ගැන නෙමෙයි. එහෙනම් මොකද්ද? ඇත්තටම මැට්සන් ඔහේගේ ඔය කෑමට තියෙන ලොල් බව ඉවර වෙන්නේ කවදද? මොනවද ඉතින් මතක වස්ත්‍ර පූජා කරපු දවසට තමයි. Shit. මම මේ තරම් මහන්සි වෙලා අර තක්කඩි මගඩියන්ව හඳුනා ගන්න උත්සාහ කරද්දී ඔහේ බිත්තර අප්පයක් ගැන කතා කරනවා. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ මිස්ටර් හෝන්ස්? ලන්ඩන් නගරයේ ඊශාන දිසාවට වෙන්න අපි වෙන පාරකින් යම් මාවතේ පිහිටලා තියෙන ද ගිනිපොලිකන් ණය දෙන බැංකුව ඇතුලේ පෙරේදා රාත්‍රියේ බෝම්බයක් පිපුරුණා. ඔව් ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මිස්ටර් හෝන්ස්. අපේ කී ඇතුලේ නෙමෙයිනේ බෝම්බේ පිපුරුවේ. what do you say? මිනිහෝ. මචෝ. ඒ බෝම්බ සිද්ධියට සමගාමීව සිදුුණාය කියන බැංකු මංකොල්ලේ ගැන හොයන්න මම බාරගත්තා. ඒකයි මේ නහර පුප්පගෙන කෑ ගහන්නේ. මේ මට මෙන්න මේක කියපන් මචෝ. මොකක්ද? ඔය බැංකුකාරයෝ සල්ලිකාරයෝ උඹ ඇඩ්වාන්ස් ගත්ත නේද උන්ගෙන්? ඇඩ්වාන්ස්? ඔව් ඇඩ්වාන්ස් ගත්ත නැද්ද? මට පේන්නේ වැඩේ කාගෙන වගේ. අයියෝ මට ඉන්න බැරි වුණානේ ඔය කොන්ත්‍රාත් එක ගන්න වෙලාවේ. ඔන්න බලන්නකෝ. මිනිහෝ ඇඩ්වාන්ස් ගන්න කලින් ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න ඕනේ. බැරි වෙලා කරන්න බැරි වුණොත් මිස්ටර් හෝන්ස් කරන්න පුළුවන්ද බැරිද බලන්නවත් ඇඩ්වාන්ස් එකක් ගන්න එපයි. ඩොක්ටර් මැට්සන් my friend මම රහස් පරීක්ෂණයක් බාර ගන්න පිළිවෙලක් තියෙනවා. මට පේන විදිහට උඹේ කිසිම පිළිවෙලක් නෑ මචං. I'm sorry. Yes. ඇඩ්වාන්ස් කියන්නේ රහස් පරීක්ෂණය පිළිබඳ යම් උත්තේජනයක් ඇති කරන සුළු දෙයක්. ඒ ප්‍රතිශතය අනුව රහස් පරීක්ෂකයාගේ මනස තුල යම්කිසි ක්‍රියාශීලී එන්සයිමයක් රැස්සෙන්න ගන්නවා. අන්න එතකොට තමයි ඊ වෙඩිය සුන්දරව කරගන්න හිත දෙන්නේ. That's the point my friend. නැතු ඒක අරන් ගිහිල්ලා ඒ වෙලෙම කාලා බීලා සල්ලි ටික කුඩු කරගෙන ඉන්න නෙමෙයි නේ. මචන් තුලලෝකා ඇමරිකන් කියමනක් තියෙනවා ලුණු බෙකත් බඩට කියලා. ඒක ඇමරිකන් කියමනක්ද? ඔව් ඇමරිකන් නේ චිකාගෝ වල. මේ ඩොක්ටර් මැට්සන් Yeah. මේ ගිනිපොලිකන් ණය දෙන බැංකුවේ බෝම්බ පිපිරීම තුල යම්කිසි සැඟවුණු රහසක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද්ද රහස? බෝම්බය බැංකුව තුල පුපුරා ගිහින් තියෙන්නේ සේප්පු කාමරේ තුලයි. ඒකෙන් සේප්පුව සහ මුලින්ම විනාශ වෙලා. එතකොට සේප්පුවේ තිබ්බ සල්ලි රැගෙන ගියාද නැතිනම් බෝම්බය පිපිරීමෙන් පසු ඇති වූ ගින්නට පිච්චුණාද කියන එක හොයාගන්න අමාරුයි. මොකද බෝම්බය පිපිරීමෙන් ඇති වුණු විශාල ගින්නට මුළු බැංකුවම පිච්චිලා එතන එකම අලු ගොඩක්. ඒ මදිවට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු හිමපතනය නිසා සියල්ල උඩු යටිකුරු වෙලා
විතරයි තියෙන්නේ. මචං බැංකුවක් මංකොල්ල කන්න රෑට එන එක මොකටද බෝම්බ ගහන්නේ? මංකොල්ල කාලේ යනවා මිසක් ෂා ඔබ දැන් තර්කානුකූලව හිතන්න පටන් අරන්. දැන් නෙමේ මචං මං කවදත් එහෙම තමා. වැඩේ තියෙන මට එහෙම තර්කානුකූලව හිතන්න නම් නහයට ඇඩ්වාන්ස් මුසුමක් එන්න ඕනේ. නැත්තම් නිකන් මචං මට නිකන් මඤ්ඤං වගේ අන්නේකයි. හරි. ඉන්ස්පෙක්ටර් මැක්මෙවන් එන්න ඇතුළට. මිස්ටර් හෝන්ස්. අපි යාළුවත් ඉන්නේ. මිස්ටර් හෝන්ස්. මොකද අපේ බැංකුවේ බෝම්බ සම්බන්ධ පරීක්ෂණයේ තත්ත්වය? මම තාමත් ඒ ගැන අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ ඉන්ස්පෙක්ටර්. හැබැයිම මොනවද ඔබේ පැත්තෙන් සොයාගත්තේ? මොකුත් නෑ ඉතින්. බැංකුවට බෝම්බයක් ගහලා තියෙනවා. දැන් එතන අලු ගොඩක් තියෙනවා. තව සුමානයක් බලලා මිස්ටර් හෝන්ස් මම ෆයිල් එක වහලා දානවා. අයිය අප්පා කරන්න බෑනේ මේක. දැන් මොකක්ද ඔබට කරන්න බැරි? බැරි කියන්නේ මේකනේ මිස්ටර් හෝන්ස්. එකෙක් නෑනේ සිය කැමැත්තෙන් ඇවිල්ලා බාරුනේ. මෙහෙම අලු වෙන්න බෝම්බ ගහලා සාක්ෂි වැහුවාම අපි කොහොමද හොරුවල්ලන්නේ? ඇවිත් බාර වෙන්නේ නැතුව. You understand? බාර වුණා නම් දෙන්න සිව්වම්ම දීපු කිරි මතක් වෙන්න. ඔබ හිතනවාද ඔය බැංකුව විනාශ කරපු හොරු හෝ කවුරුන් හෝ ඇවිත් ඔබට බාර වෙයි කියලා? බලාගෙන ඉතින් මෙන්න කියලා බාර වෙයි ඈ. මේව වුණොත් ඉතින් අන්තිමට කරන්න වෙන්නේ තව දවස් දෙකක් බලලා වරද පිළිගන්න පුළුවන් හාදියක් හොයාගන්න එක තමයි මිස්ටර් හෝන්ස්. එහෙමනම් ඉතින් සීත ඍතුවේදී පොරව ගන්න හිම කබායක්වත් ගන්න බැරි තරමේ දුප්පතෙක් නම් වරද පිළිගනී. මොකද හිරගෙදරදී හිම කබායක්වත් ලැබෙනවනේ. අනේ වන්දන්නේ මිස්ටර් හෝන්ස්. මේ වැඩෙන් අවසානයේ නරකලා වෙන්නේ මටම තමයි. අන්න ඒකනේ. ඉතින් මචං මැකෝ උඹ හින වැරද්ද බාර අරගෙන හිරියමන්කෝ ඉවරයිනේ. කොහොමත් නරක නාමේ නේගේ නැත්නම් මං කියන්නේ අපි යමු ආයෙත් පාරක් ඉන්ස්පෙක්ටර් බෝම්බේ පිපුරුණු බැංකුව ගාවට. ගියා කියලා නම් ඉතින් ඇති වැඩක් නෑ. යංගෝ ඉතින්. මැට්සන් ඔබත් එනවද අපිත් සමග යන්න? ඕකේ මචං පිස්තෝලෙට උණ්ඩ දාන්නද? එහෙම නැත්තම් ඕන්නේ. දැන් බෝම්බේ පුපුරලා ඉවරයිනේ. මිස්ටර් හෝන්ස්. පේනවනේ තනි කර අලු ගොඩක් විතරයි. ඔබ බලන්නකෝ. ඔබ හිතන්නේ මේ බෝම්බ කරුගේ අරමුණ මොකක් වෙන්නේ නැද්ද මැට්සන්? මං නම් හිතන්නේ බෝම්බකාරයාගේ අරමුණ තමා සල්ලි මංකොල්ල කාපු විදිහ අධ්‍යයනය කරලා ඔහුව අල්ලන්න එන පොලිසිය වළක්වන එක. ඔව් දැනටමත් ඒක කෙරිලායිනේ තියෙන්නේ. දැන් ඉන්ස්පෙක්ටර් මොකක්ද බැංකු කළමනාකරුගේ කට උත්තරේ තිබුණේ? කළමනාකරු නම් කියන්නේ මේක ඊර්ෂ්‍යාකාරය තවත් බැංකුවක් කරපු කඩාකප්පල් කාටි වැඩක් කියලායි. එහෙම බැංකුවක් තවත් බැංකුවකට ඊර්ෂ්‍යා කරනවද? අම්මෝ මේ ලන්ඩන් වැසියෝ කියලා කියන්නේ මිස්ටර් හෝන්ස් එකෙකුට එකෙක් නෑනේ ඊර්ෂ්‍යා කරනවනේ. අන්නේකනේ. අර ඔබට පේනවද බෝම්බේ පිපිරිච්ච තැන විශාල වලක් හැරිලා තියෙනවා? අම්මා බාලියෙකුට බහැලා නාගන්න හැකි නේවලි. අර පේනවද යකඩ සේප්පුවකොත් උණු වෙලා ගිහින් කීයක්ද නැති වෙලා තියෙන මුදලේ වටිනාකම ඉන්ස්පෙක්ටර්? රම් පවුන් කෝටි 8ක්. පවුන් කෝටි 8ක්. අති විශාල මුදලක්. ඔව් සල්ලි පිච්චෙන්නේ නැති කියලායි බැංකු කළමනාකරු කිව්වේ. හොඳයි. ඉතින් ඔබ මොනවද කළේ? මම කෙලින්ම බැංකු මැනේජර්ව අල්ලලා කූඩු කළා. ඇයි එහෙම කළේ? ඒක වැරදීනේ. මිස්ටර් හෝන්ස් දැන් හරි හෝ වැරදි හෝ මේ කේස් එකේදී එලිපිට ඉන්න එකම කෙනා බැංකු මැනේජර් විතරනේ. ඉතින් මම පොරවැරස් කළා. අනින්නවලු කූඩුවේ. ඔව්. දැන් ඒකද කරන්න ඕන වැඩේ. ඉතින් වෙන මොනව කරන්නේ? ඩොක්ටර් මැට්සන් අර ඉන්ස්පෙක්ටර් මැක්මෙවන් කියන මෝඩ මිනිස්සයා මෙතනින් ඉවත්ව ගියේ එක ලොකු දෙයක්. ඒ මිනිහා හිතාගෙන ඉන්නේ යම්කිසි අපරාධයකට පසු වැරදිකරු කැමැත්තෙන්ම ඇවිල්ලා බාර වෙයි කියලායි. ඒ ඉතින් එහෙම ඒ තම්බ පන්නේ වගේ සීලාචාර මිනිස්සු හිටියනම් මේක ලන්ඩන් නුවර. මේක ඉන්න අඬ කපටි මේ කියලා බාර වෙයි. බාර වෙයි අහුවෙන්න එපා කියලා දෙයියන්ට නම්. හරි. අපි දැන් මේ බෝම්බෙන් විනාශ වුණු ගොඩනැගිල්ලේ භූමිය පරීක්ෂා කරලා බලමු නැවත වතාවක්. වැඩන්නේ මචං. නළලේ අලු ගා ගන්න නම් මරු තැන. බලන්න මැට්සන් පුදුමේක මහත. මහත නෙමෙයි මේ බෝම්බිය පිපිරිච්ච තැන වලනේ. මහත මොකද්ද? ගැඹුර. නෑ මැට්සන් මම කියන්නේ යන්නේ බෝම්බෙන් හැරුණු විශාල වලට. ඔව්. ඊයේ රාත්‍රියේ තිස්සේ මෙච්චර වැහැලා හිමපතනේ වැටුණත් කෝ වතුර බින්දුවක්වත් රැඳිලා නෑනේ. පොඩ්ඩක් ඉන්න බලන්න. මගේ නිගමනය පොළොවට ඒ ජලය උරා ගන්න ඇති.
ඇති. මේ වටේට තියෙන්නේ කඩසාප්පු. අර පාරෙන් එහා පැත්තේ විතරයි ගයක් තියෙන්නේ. එන ඇක්සිඩන්ට් එක වචන් අර තාර බැරල් පටවගත්ත අස්ස කරත්තේ තනියම හැප්පුණානේ අර. නෑ මැට්සන්. එක වරම පාර ගිලා බැස්සා මම දැක්කා. අර අස්ස කරත්තේ පාර කඩාගෙන අර වලට වැටුණා. අර පේනවද? කොහොමද හැමදාම වාහනේ යන පාර ගිලා බැස්සේ එකපාරටම? Oh my god මැට්සන් මගේ හිතට අදහසක් ආවා. මම කිව්වොත් ඔබට අර පාරෙන් එහා පැත්තේ තියෙන ගෙයයි ඔය පාර ගිලා බැස්ස තැනයි බැංකුවේ බෝම්බ පිපිරිච්ච වලයි යාවෙන විදියට ඉරක් ඇන්දොත් ඒකේ යම් සරල රේඛීය ගැලපීමක් තියෙනවා කියලා ඔබ මොකද හිතන්නේ? හිතන්නේ ඉතින් උඹේ මොලේ මඤ්ඤන්ද කියලා තමයි. ඉතින් වෙන මොකද්ද? ඉන්ස්පෙක්ටර් ඔබ ගෙනාවාද අර නිවස සෝදිසි කරන සර්ච් වොරන්ට් එක? ඔව් ගෙනාව මිස්ටර් හෝන්ස්. මේ ගෙනාව මේ අතේ තියෙනවා. එහෙනම් දොරට තට්ටු කරමු. ගෙදර කවුද? ගෙදර කවුද? දොර අරින්න අපි පොලිසියෙන්. කවුද? මේ උඹට මඤ්ඤන්ද ගොයියෝ? පොලිසියෙන් කියලා කිව්වහම කවුද? ගන්න. මේ ඇයි මොකෝ දන්නේ? දන්නේ නැති ඇති පෙනේ යොම පොඩ්ඩක් ඉතහන්කෝ මගේ චූටි බැතියා. අපට ඔබගේ නිවස පරීක්ෂා කරන්න අවශ්‍යයි මහත්මයා. අරමක්කටයෝ මේක බෝඩින් කාරයෝ ඉන්න තැනක් නෙවෙයි. කවුද මෙන්න මේ කාමරේ ඉන්නේ මහත්මයා? මේ ඕකේ ඉන්නේ මේ බැංකුවක වැඩ කරන මහත්තයෙක්. මිනිහා නම් දැන් දවස් 2-3කින් ආවෙත් නෑ. ගමේ ගිහින් මම හිතේ මොන බැංකුවේද ඔහු වැඩ කරන්නේ? අර මේ දැම්ම බැංකුවේ. බලමු යාගේ කාමරේ. ඉන්ස්පෙක්ටර් මම හිතුවා හරියටම හරි. මිනිහා නැවත නොෙන්නම ගමේ ගිහින් මේ බඩුමුට්ටු කිසිවක් පේන්න නෑ. ඉතිරි වෙලා තියෙන්නේ මේ පැත්තක දාලා තියෙන බ්‍රීෆ් කේස් එක විතරයි. බලමු ඒක ඇරලා. බ්‍රීෆ් කේස් එකේ පස් දාගෙන ගිහින් වගේ මිනිහා මෙන්ටල් පුරද්ද කොහෙද? මේ වගේ වටින බ්‍රීෆ් කේස් එකක පස් දාගෙන යනවද මොලේ තියෙන එකෙක් මිස්ටර් හෝන්ස්? ඩොක්ටර් මැට්සන් ඔය ඇඳයට තියෙන පළස ඉවත් කරන්න බලන්න. මොනවා? උමගක් නේද? මම හිතුවා හරියට හරි. මේ කාමරේ හිටපු බැංකු කටයුතු ගැන දන්න මිනිහා කාලයක් තිස්සේ කාමරේ පොළොව යටින් උමගක් හාරලා ඒකේ පස් ටික බ්‍රීෆ් කේස් එකේ දාගෙන ගිහිල්ලා මගදී හලලා තියෙනවා. උමගක් හාරලා? ඔව් කෙලින්ම පාරෙන් එහා පැත්තේ තියෙන ගිනි පොලිකන් බැංකුවේ සේප්පු කාමරේට යනතුරු මිනිහා උමගක් හාරලා. බැලූ බැල්මට නම් ඔහු ෂූරෙක්. අඩුම ගානේ අවුරුද්දක්වත් යන්නේ නැති මේ උමගහාරන්න. එතකොට මිස්ටර් හෝන්ස් මේ බැංකුවේ බෝම්බ බ්ලාස්ට් එක මිනිහා කාලයක් උමගහාරලා අවසාන රාත්‍රියේ බැංකු සේප්පු කාමරේට ඇතුල් වෙලා ඒක බිඳලා සල්ලි ගත්තා. රන් පවුම් කෝටි 8ක්. ඊට පස්සේ සේප්පු කාමරේ බෝම්බයක් තියලා මිනිහා උමග දිගේ ආපහු කාමරේට ආවා. බෝම්බය පිපුරුණු වලේ වැස්සට වතුර රැඳුනේ නැති එක ගැන මට සැකයක් ඇති වුණා. මගේ සැකය තහවුරු වුණේ තාර බැරල් පටවන් ගිය අස්ස කරත්තේ පාර කඩාගෙන ගිලා බැස්ස වෙලාවෙයි. හරි. දැන් වැඩේ වෙච්ච විදිය නම් පැහැදිලි. එක්කෝ කවුද දැන් මේක කළේ? කෝයේ පස්කන බිංගුරා? කලේ මේ කාමරේ හිටපු බෝඩින් කාර බැංකු ලිපිකරු. මිනිහා තමයි ඒ බිංගුරා. දැන් ඔහුව අල්ලන එක ඔබට බාරයි ඉන්ස්පෙක්ටර්. මරු ෂෝක් අල්ලයි මේන් කියලා. පවුම් කෝටි 8ක් තියෙන එකෙක් මෙයා අල්ලන්න. අල්ලයි මෙයා ආයාගේ වලිගේ. අල්ලනවා. හැබැයි මිනිහා අතාරිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මන් නෙමෙයි. ඔව්. එහෙනම් කවුද ඒක තීරණය කරන්නේ? ඒක හොරාම තීරණය කරයි. හොරාම තීරණය කරන්න? ඔව් ඉතින් පවුම් කෝටි 8ක් අතේ තියෙන එක පවුම් ලක්ෂ 10ක්වත් වියදම් නොකර ඉඳීද මෙයාගේ ගෙවල් දොරවල් ටික හදන්න නැද්ද මං අහන්නේ? ඔවිනියගේ හිනාව තුක් විතර. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.